අයිබෝන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. වැදගත් වෙනවා මේ ගමන යන සත්‍ය සොයාගෙන මේ ගමන යන ඔයාලට වැදගත් වෙනවා කියලා හිතන කාරණාවන් ටිකක් මේ පණිවිඩයෙන් මම ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සත්‍ය කියන දේ අවබෝධ කරගත්ත කෙනාව ඔයාට හොයාගන්න වෙනවා මේ මාර්ගය යනකොට. එතකොට ඔයාට ඒක එක්කෙනෙකුගෙන් විතරද ගන්න පුළුවන් නැහැ. ඒක ඔයාට ගන්න පුළුවන් තැන් ගොඩක් මුණ ගැසෙන්න පුළුවන්. හැබැයි අර කෙනාව තෝරගන්න එකත් ඉතාමත් වැදගත් මේ මාර්ගයේ යන කෙනෙක්ට. ඒ වගේම තමයි මේ සත්‍ය අවබෝධ කරගත්තු කෙනෙක්ට කවදාවත් බොරුවක් වාට කියන්න අවශ්‍ය නැහැ. එයා අවබෝධ කරගත්ත දේ හරහා ඔයාට ඒ මොහොතේදී ලබා දිය යුතු දේ එයා ලබා දෙනවා. හැබැයි ඒක ලබා දෙන්න හේතුවක් ඇතුවයි. ඔයා තුළ යම් කිසි දෙයක් අවදි වෙන්න ඕනේ. ඒක සමහර විට ෂොක් එකක් වෙන්න පුළුවන්. ඒක වාරට වාට ෂොක් එකක් ඇති වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරගත්තු කෙනෙක් කියන දේත් ඉතාමත් පරිස්සමෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි මේක අහන කෙනත් ඉතාමත් පරිස්සමෙන් මේක අහන්න ඕනේ. මොකද කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්නේ එයාවත් නැති කරගෙන. එතකොට එයා ඉතාමත් උසස් තලයකට යනවා. ඉතින් ඒ කෙනාගේ මේ සත්‍ය දැනගන්න ඒ ශ්‍රද්ධාව, ඒ ගෞරවය හිත ඇතුලේ මේක අහන කෙනාට තියෙන්නත් ඕනේ. මේ දෙකම සමාන වුණොත් තමයි ඔයාට හරි දේ කනට වැටෙන්න පටන් ගන්න. මෙහෙම හරි දේ දිගටම ඔයා අහන්න ඔයාගේ ප්‍රඥාව අවදි වෙනවා. මේ ප්‍රඥාව අවදි වීම හරහා ඔයාට සිතුවිලි වලින් තවත් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැති අවස්ථාවකුත් එන්න පුළුවන්. නමුත් අපි හැමදේම ප්‍රශ්න කර තමයි මේකේ අවබෝධය ලබා ගන්න ඕනේ. ඉතින් ඇතැම් අවස්ථාවන් වලදී තමන්ගේ සිහිය එහෙම නැත්නම් අවධානය වැඩි කරගන්න එක ක්‍රියාකාරකම් වල යෙදෙන්න වෙන්න පුළුවන් මේ ගමන යන කෙනෙක්. එක ප්‍රැක්ටිසස් තියෙනවා ඒකට. ඉතින් ඒ ප්‍රැක්ටිසස් සමහර විට මේ නාලිකාව හරහා ඉදිරියේදී මම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකින් ඒක වාට ලැබෙන්නත් පුළුවන්. ඉතින් මේ විශ්වයෙන් පණිවිඩ ලැබෙන විදිහ ගැනවා දන්නවනේ. එතකොට මම ලබා දෙන පණිවිඩයට ලොකු වටිනාකමක් දෙන්නේ නැතුව ඔයා ඕපන්ලි බලන්න ඕනේ. ඔයාට පණිවිඩ එන්නේ කොහෙන්ද? තව කවුද මේ දේ කියන්නේ? ඇත්ත සත්‍ය කියලා කවුද හරිම දේ කියන්නේ කියන එක දැනගන්නත් වගේ ප්‍රඥාව ඇතුලෙන් ඔයාට උදව් කරනවා මේ ගමන යන කෙනෙක්ට. ඉතින් ඒ නිසා එකම තැනක ඇලෙන්න බෑ. ඉතාමත් විවෘත මනසකින් දකින්න ඕනේ. හරි. දැන් මම ඔන්න අලුත් කාරණාවක් කියන්න යනවා. දැන් ඔයාගේ සම්පූර්ණ හිත ෆ්‍රෙෂ් කරගෙන හොඳ හුස්මක් අරගෙන ඒක පිට කරලා දැන් හොඳින් මේ කියන දේ අහන්න ඕනේ. ඔයාට යම් කිසි දෙයක් දැනෙනවද කියලා බලන්න. මේක මෙහෙමයි. සමහර කෙනෙක්ට මේක කතාවක් කරහා පැහැදිලි කරන්න වෙන්න පුළුවන්. දැන් ගන්න ඔයා ඉන්නවා. අපි හිතමු ඔයාට ඉන්නවා තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් සහ නංගි කෙනෙක් කියලා. දැන් මේ තුන් දෙනා ඉන්න ලෝකය දිහා පොඩ්ඩක් බලන්නකෝ. එතකොට ඔයා දිහා බැලුවාම ඔයාට පේනවා අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔයා යනවා ඔයාගේ අම්මගේ ලෝකයට. දැන් ඒක වෙනම ලෝකයක්. එතකොට අම්මගේ ලෝකේ ඉඳන් බලනකොට ඔයාට පේනවා පුතෙක් ඉන්නවා, සාම්පුරුෂයෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා කියලා. ඊළඟට ඔයා යනවා අර තාත්තගේ ලෝකයට. තාත්තගේ ලෝකයට ගියාම ඔයාට පේනවා පුතෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, දුවෙක් ඉන්නවා. ඊගාවට මම යනවා අර දුවගේ ලෝකය ඇතුළට. එයාට අයියා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් ඉන්නවා. හරි. දැන් මම ඔයාගෙන් අහනවා මෙතන ලෝක කීයක් තියෙනවද කියලා. ලෝක 4ක් මෙතන තියෙනවා. ඉතින් මේ ලෝක ටික එකතු කරන්න පුළුවන්ද? එකතු කරන්න බෑ. හැබැයි මේ ලෝක 3ටම අයිති වෙන එක සත්‍යක් තියෙනවා. ඒ මොකක්ද? මෙතන 4 දෙනෙක් ඉන්නවා කියලා. හැබැයි මේ 4 දෙනාව කවදාවත් දැකලා තියෙනවද? නැහැ. ඒ 4 දෙනාව සත්‍ය 4 දෙනාව කවදාවත් දැකලා තියෙනවද ජීවිතේට? දැකලා නැහැ. ඉතින් මේ ගැන පොඩ්ඩක් ඔයා හිතලා බලන්න. ඉතින් මේක තමයි අද දවසේ මගේ පණිවිඩය.